විශිෂ්ටතම කලා හැකියාවන් පෙන්වන මුල්මඩුවේ කොහොඹා කංකාරිය. එය ඇඳී සිටින අපි උඩරට සම්ප්‍රදායේ ප්‍රවීණයන් කියනවට වඩා පාරම්පරිකව තමන්ගේ උරුමේ රැකගෙන ආපු කලා ශිල්පීන් රාශියක් මෙතන ඉන්නවා. අමුණුගම පරපුර නියෝජනය කරමින් අපේ ජ්‍යෙෂ්ඨ කලාකාරිණී වෛද්‍යවතී රාජපක්ෂ මැතිණිය, ඒ වගේම අපේ තිත්තපජ්ජල ගුරුතුමා, තල්ගහගොඩ ගුරුතුමා, ඒ වගේම බුදවත්ත ගුරුතුමාන් ආදී ප්‍රවීණව රැසක් ඉන්නවා. ඒ වගේ අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලලිත කලා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සුදේශ මන්තිරක මැතිතුමන් ආදී මෙතන නම් ගම් සඳහන් කරන්නට අවශ්‍ය කරන රාශියක් ඉන්නවා. නමුත් ඒකට නිසි කාල වේලා නොවන බව සිහිපත් කරමින් මේජර් ජනක රාජපක්ෂ අපේ හිතවතාගේ සහසම්බන්ධීකරණයේ සහිතව නොවැම්බර් මාසයේ දින කීපයක් වතන 29 30 දිනවල පැවැත්වීමට සංවිධානය වී තිබෙන මුල්මඩුවේ කොහොඹා කංකාරිය මං කියවන නිකම්ම සංදර්ශනයක් නෙමෙයි කියලා. ඒ පැරණි චාරිත්‍ර සම්ප්‍රදායන් සියල්ල රැකගනිමින් කරන්නා වූ කාර්යයක්. මගේ මතකයේ හැටියට මීට අවුරුදු 10කට 12කට විතර මත්තෙන් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ මගින් පේරාදෙණියේ ගැටඹේ අපේ තිද්දපජ්ජල ගුරුනාන්සේලාමත් එදා හිටියා මට මතකයි. ඉතින් මේ ඒ සියලුම බතාවත් සහිත මහා මංගල්‍යයක් කරා. ඊට පස්සේ ඒ විදිහටම කරනු ලබන කොහොඹා කංකාරි මංගල්‍ය වෙන්නට ඕනි මේක. අපේ ජනශාන්ති කර්ම අතරට උඩරට පහතරට සබරගමු ආදි විදියට සම්ප්‍රදායන් තියෙනා වගේ මේ සියල්ලම බිහි වුණේ මිනිස්සුන්ට ශාන්තියක් සලසන්න. ඔය අතරින් උඩරට ශාන්ති කර්ම කලාවට අදාළව කොහොඹා කංකාරිය අපේ වෙස් නර්තන සම්ප්‍රදායත්, ඒ වගේම බෞද්ධ ශාන්ති කර්ම කලාවත්, ඒ වගේම දේව යක්ෂ නාග ආදී පැරණි ඇදහිලි විශ්වාසත් මේ සියල්ල සම්මිශ්‍රණය කර ගනිමින් පවත්වාගෙන යන ශාන්ති කර්ම. මම මේ සරල වශයෙන් කිව්වොත්. ඒ නිසා ඒ ජන ශාන්ති කර්ම බිහි වුණේ කොහොමද? ඒ වගේම වර්ධනය වුණේ කොහොමද? පවත්වාගෙන ආවේ කොහොමද? ඒවා යම් විදියකින් පරිහානියකට මේ වර්තමානයේ පත් වෙලා තියෙනවනේ ඒවාට මූල සාධක මොනවද? අනාගතයටයි අපේ සංස්කෘතිය පවතින්නේ නැති වෙන්නේ කියන කාරණාවන හොයනවට වඩා අපි දැන් මෙතෙක් රැකගෙන ඇවිල්ලා තියෙන ටික තියෙනවනේ. අර වලගම්බා රජුරෙන් කාලේ සිව්වෙනි තේරවාද ධර්ම සංගායනාව පවත්වලා ශේෂ වුණ ත්‍රිපිටකය තමයි ග්‍රන්ථාරූඪ කරේ. ඊට පස්සේ තමයි ඒක සංවර්ධනය වෙන්නේ. ඒ වගේ මේ හොඳ මුලපිරීමක් බවට පත් වේවි. දැන් මේ ඉන්න ප්‍රවීණ කලාකරුවොත් අපි තව අවුරුදු 20ක් 25ක් ඉදිරියට හිතන්නකෝ. කොයි වගේ තත්ත්වයක ජීවිතුන් අතර ඉන්නත් පුළුවන්, නොඉන්නත් පුළුවන්. හිටියා වුණොත් එහෙම ඒ කලා හැකියාවන් ඉදිරිපත් කරන්න පුළුවන් තත්ත්වයක ඉන්නේ නැති වෙයි. ඉන්න මේ කලාකරුවන්ගේ නිපුණතාවන් අපට සියසින් වර්තමානයේ ඉන්න බාල පරම්පරාවට යෞවනයන්ට දැක් ගන්න සැලැස්වීම එකක්. ඊළඟට අපේ රටෙන් විදේශීයන්ට මේ ප්‍රදර්ශනය කෙරෙනවා නම් වඩාත් යෝග්‍යයි. අපේ හෙළ සංස්කෘතිය පවරා දෙන්නට අපට පුළුවන් පියවරක් තමයි මේ තියන්නේ. ඒ නිසා වර්තමානයේ සමාජ ආර්ථිකය පදනම් කරගෙන යම් යම් ව්‍යාපෘතීන් සිද්ධ වුණාට මේ කාර්යය විශිෂ්ටත්වයට පත් වෙනවා. අපේ පැරණි කලා සම්ප්‍රදායත් බෞද්ධ සංස්කෘතියත් මේ දෙක මිශ්‍ර වෙලා ජාතික ශිෂ්ටාචාරය අනාගතයට පවත්වන යන්න අපෙන් දක්වන දායකත්වයක් විදියට මුල්මඩුවේ කොහොඹා කංකාරිය පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන නිමිත බව තමයි මගේ දැනුවත් වීම. ඉතින් ඒ කාර්ය සර්ව ප්‍රකාශ සාර්ථකමත් වෙන්නටත් සාදු සම්මත චේතනාවෙන් යුක්තව මේ සංවිධානය කරලා මේ පවත්වනකොට අපේ මේජර් ජනක රාජපක්ෂ ඒ කලා ශිල්පියා ප්‍රධානව ඒ සහභාගී වන සංවිධානය කරන සංවිධායක මණ්ඩලයටත් ඒ කලා හැකියාවන් තමන්ගේ පරම්පරාවෙන් පවත්වාගෙන ඇවිල්ලා මේ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වන මේ අපි සමග ඉන්න ප්‍රවීණ කලාකරුවන් හැම දිනාටමත් මේ වෙලාවේ සුභාශිංසන එකතු කරනවා. නිදුක් නිරෝගීතාවයේ චිරජීවනයේ වඩා වර්ධනය වෙමින් තම තමන්ගේ
ඒ පවත්වාගෙන සම්ප්‍රදායන් තවත් අනාගතයට පවත්වාගෙන යන්නටත් වර්තමාන පරපුරට පවරා දෙමින් අනාගතයට දායාද කරන්නටත් ඔබලාට ශක්තිය ධෛර්ය ලැබෙන්නටේ කියලා. ඒ වගේම අපේ ඉදිරි අරමුණු සියල්ල සාර්ථකත්වයට පත් වෙමින් ඉතාමත් සාර්ථක මුල්මඩුවේ කොහොඹා කංකාරියක් සිරිත් සම්ප්‍රදාය අනුකූලව සියලු චාරිත ඉෂ්ට කරමින් පවත්වන්නට සියලු ශක්තිය ප්‍රාර්ථනා කරනවා. උතුම් තුනුවන්ගේ ආශිර්වාදය, දළදා වහන්සේගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමි. සියලු දිනාටම තෙරුවන් සරණයි.